හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම කොළඹ ටෙලිවිෂන් මෙක්ස් හදා විකාශය ඔස්සේ දායකත්ව ධර්ම දේශනාවක් හැටියට ඔස්ට්‍රේලියාවේ සිට පටිගත කරමින් ඔස්ට්‍රේලියාවේ සිටින සැදැහැවතුන්ගේ ඒ පින්බර දායකත්වයේ තුළ විසුරුවා හැරෙන උතුම් ධර්ම දේශනාවක් එක්කයි ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මේ උතුම් පින්බර දායකත්වය දරන්නට එකතු වෙලා ඉන්න පින්වතුන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වාසය කරන චාමික ලසිරු ද සිල්වා, ඒ වගේ මේ බිරිඳ සෙව්වදි ද සිල්වා, පුංචි පුතු ෂෝන් ද සිල්වා කියන මේ පිරිස තමයි අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නට එන්නේ. ඒ පින්වතුන්ගේ ප්‍රධානම අරමුණ තමයි ඔක්තෝබර් 18 වෙනි දින සිය පළමු ජන්මදිනයට පා තබන පුංචි පුතු ෂෝන් ද සිල්වා ඒ පුතණුවන්ට පුනරුවන්ගේ ආශිර්වාදය, නිදුක් නිරෝගී සම්පන්නිය, දීර්ඝායු සම්පන්නිය සැලසේවා. මේ දරුවගේ අනාගතය යහපත් කරගන්න මේ ධර්ම දානමේ පින මහා ආශිර්වාදයක් වේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවේ ඒ දෙමව්පියන්ගේ උතුම් මරණයක් හැටියට සඳහන් වෙනවා. ඒ වගේම ඒ පවුලේ හැම දිනාටම සුජීවත්ව ඉන්න සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් වේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවේ අද ධර්ම දේශනාවේ ප්‍රධානම අරමුණ. පින්තුනේ, දෙමව්පියන්ට දරුවෙකු වෙනුවෙන් දෙන්න පුළුවන් උතුම්ම දායාදය තමයි ඒ දරුවට ධර්මය ලබා දෙන්න. අපි බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ තියෙනවා ඒක දීතු කියලා සූත්‍රයක්. ඒක දීතු කියන්නේ ඒ දෙමව්පියන්ට එකම දුවෙක් ඉන්නවා. තමන්ට දරුවෙක් හැටියට තමන්ගේ පවුලට දුවෙක් නම් ලැබෙන්න ඒ දෙමව්පියෝ තමන්ගේ දුවට අරමුණක්, ඒ දුවට ඉලක්කයක් පෙන්වන්න කියලා. ඒ තමයි මගේ දුවේ ඔයා කුජුත්තරා වගේ කෙනෙක් වෙන්න ඕන. ඔයා වේලුකන්ටකී නන්ද මාතා වගේ කෙනෙක් වෙන්න ඕන. අන්න බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවිකාවන්ට, පුංචි දරුවන්ට පෙන්නපු ඉලක්කය. ඒ අය ගිහි ජීවිතේ අනාගාමී ඵලයටම ධර්මය අවබෝධ කරගෙන ධර්මයේ දියුණු කරගෙන ගිහි ජීවිතේ ගත කරපු පිරිස. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දෙමව්පියන්ට ඉන්නේ පුතෙක් නම්, තමන්ගේ පවුලට එකතු වෙලා ඉන්නේ පුතෙක් නම්, ඒ පුංචි පුතාට පොඩි කාලේ නම් ඉලක්කයක් පෙන්වන්න කියන පුතේ ඔයා චිත්ත ගෘහපති වගේ වෙන්න ඕනේ. ඔයා හත්තාලෝක පුත් සිටුතුමා වගේ කෙනෙක් වෙන්න ඕනේ. අන්න ගිහි ශ්‍රාවකයෙකුට, පුංචි දරුවෙකුට පුංචි කාලේ නම් පෙනෙන ඉලක්කය චිත්ත ගෘහපති වගේ වෙන්න. හත්තාලෝක පුත් සිටුතුමා වගේ කෙනෙක් බවට පත් වෙන්න. අන්නේ ඉලක්ක පුංචි කාලේ ඉඳන් මේ දරුවගේ ජීවිතයට ඇති කරන්න දක්ෂ වෙන්න ඕන දෙමව්පියෝ. චිත්ත ගෘහපති හත්තාලෝක පුත් සිටුතුමා කියන්නේ ගිහි ජීවිතයේ අනාගාමී ඵලයේ දක්වාම ධර්මයේ දියුණු කරගත්ත මහා පින්වන්ත ගිහි ශ්‍රාවකයෝ. ඒ නිසා පින්වතුනි, ගිහි ජීවිතය තුළ ජීවත් වෙන ගිහි ශ්‍රාවකයෙකුට තමන්ගේ ගිහි ජීවිතයේ අමාරු ප්‍රශ්න, ගැටලු, බැඳීම්, කෙලෙස් තුනන උල්පතක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. හැබැයි ඒ තුළ යුතුයකම් ඉෂ්ට කරගෙන, පන්සිල් රැකගෙන, ධාර්මිකව ජීවත් වෙමින් පින් දාන කරන ශ්‍රාවකයාට දෙවියන් පවා වන්දනාමාන කරනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. සක්ත නමස්ස සූත්‍රයේ සඳහන් වෙනවා දවසක් සක්ත දෙවියන් මාතලී රතාචාර්යවරයාට කතා කළා කියන මාතලී නන්දන වනයේට යන්න මගේ දිව්‍ය රථේ සූදානම් කරන්න. ඒ වෙලාවේ සක්ත දෙවියන් ටිකක් පරක්කු නිසා මාතලී බලනවා මොකද මේ සක්ත දෙවියන් පරක්කු. ඒ වෙලාවේ මාතලී රතාචාර්යවරයා දකිනවා සක්ත දෙවියන් මන්ලොවට හැරිලා වන්දනා කරනවා. මේ මාතලීට හිතා ගන්න බැහැ. සක්‍ර දෙවියන් කියන්නේ දෙදෙව්ලොවට අධිපති, චාතුර් මහරජික, තාවතිංස කියන දිව්‍ය ලෝක දෙකේම අධිපති දෙවියන්. සතරවරන් දෙවියන් පවා සක්‍ර දෙවියන්ට ගරු කරනවා. බොහෝ දෙවිවරු සක්‍ර දෙවියන්ට ගෞරව පුද පූජා පවත්වනවා. ඒ තරම් බල සම්පන්න දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන්
මනුස්ස ලෝකෙ කාටද මේ වඳින්නේ? සප්ත දෙවියන්ගෙන් වැඳුම් පිදුම් ලබන්න මනුලොව ඉන්නේ කවුද? ඒ වෙලේ මාතලී ওই කාරණේ සප්ත දෙවියන්ගෙන් විමසනවා. පළවෙනියට සප්ත දෙවියන් ගාථාවකින් කියනවා මනුස්ස ලෝකෙ ඉන්නවා සීල සමාධි ප්‍රඥා වඩන නිවන් මඟ ගමන් කරන බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන් භික්ෂු භික්ෂුණී කියන පිරිසට පළමුවම මනුස්ස ලෝකෙට හැරිලා වන්දනා කරනවා. අන්න දෙවියන් පළමුව වන්දනා කරන්නේ පැවිදි වෙච්ච සීල සමාධි ප්‍රඥා වඩන අය. එහෙමනම් පේනවා පැවිදි වුණා කියලා සිවුර දරාගත්ත පමණින් දෙවියන්ගේ වැඳුම් පිදුම් ලබන්න සුදුසුෙක් වෙන්නේ නැහැ. එයාගේ ජීවිතය තුළේ උතුම් සීලාදී ගුණධර්ම රකින්නවා. සමාධි ප්‍රඥා වඩමින් මේ ධර්මය අවබෝධ කරන්න අවංක උත්සාහයක් ගන්නවා. අන්න දෙවියන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන්න සුදුසුෙක් බවට පත් වෙනවා. ඊළඟට දෙවෙනියට ගාථාවකින් කියනවා යේකහත්තා පුඤ්ඤ කරා ගිහි ජීවිතේ ගත කරන පින් කර සීලවන්ත උපාසකා සිල්වත් උපාසකයන් උපාසිකාවන් ගිහි ජීවිතේ ගත කරන සීලවත් අය ධම්මේන ධාරම් පෝසෙන්ති. ඒ අය ධාර්මිෂ්ඨව ජීවත් වෙනවා. ධාර්මිෂ්ඨව තමන්ගේ අමුදරුව පෝෂණය කරගන්න. ඒ අය පින් කරන සීලවන්ත අය. තන් නමස්සාමි මාතලී මාතලී ඒ අයට මම වන්දනා කරනවා. එහෙමනම් දෙවියන් පවා මනුලොව ජීවත් වෙන ගිහි ජීවිතය ගත කරත් ඔබ හරියට පන්සිල් රකින්නවා නම් ඔබ නිතර දම් පින්කම් කරන කෙනෙක් නම් ඒ වගේම ඔබ ධාර්මිෂ්ඨව ජීවත් වෙන කෙනෙක් නම් ඔබේ ගුණධර්ම වලට දෙවියන් පවා වන්දනාමාන කරනවා. ඒ නිසා දෙමව්පියෝ දරුවන්ට දෙන්න ඕනේ ආදර්ශය තමයි ඒ දරුවන්ව ධර්මයේ තුල හික්මවන්න දක්ෂ වෙන්න ඕනේ. පින්තුනේ ගිහි ජීවිතයේ තුල ගිහි ශ්‍රාවකයෙකුට සාමාන්‍යයෙන් අපි දකිනවා මේ ධර්මයේ තුල සමහර අය බණ අහලා මේ ධර්ම මාර්ගය යාගන්න තියෙන්නේ පිළිවෙලකට. අනුකුබ්බ සික්ඛා, අනුකුබ්බ කිරියා, අනුකුබ්බ ප්‍රතිපත්ති. පිළිවෙලට පියවරෙන් පියවර ගැඹුර කරා යන වැඩ පිළිවෙලක් බුද්ධ ශාසනය තුළ තියෙනවා. සමහර අය තැන් වලින් ධර්මය අල්ලගත්තට පස්සේ සමහරු ධර්මයෙන් හැසිරෙනවා කියලා සමාජය තුළ රඟපාන්න උත්සාහ කරන බොහෝ අය ඉන්නවා. භාවනා රඟපාන අය බොහෝන තරම් දැකලා අපි භාවනා කරනවා. සාමාන්‍යයෙන් මිනිස්සු ඉදිරියේ තමන් සියල්ල අවබෝධ වෙච්ච සියලු දේ අතහැරපු කෙනෙක් වගේ සමාජ ඉදිරියේ මිනිස්සු රඟපාන්න උත්සාහ කරන හරිය දක්ෂයි මිනිස්සු රඟපාන. එතකොට ඒ අය සමහර වෙලාවට තමන්ගේ කෑම බීම රටාව වෙනස් කරගෙන අදින පළඳින රටාව වෙනස් කරලා ආභරණ ඉවත් කරලා සමහර වෙලාවට බීම බලාගෙන වචනයක් දෙයක් ගෙවල් වල ඉන්නේ සමහර වෙලාවට. එතකොට මේ තුල ආරණ්‍යක ඉන්නා වගේ සමහර වෙලාවට මේ භාවනා කරන කෙනෙක් වගේ ගෙදර ඒ වගේ චරිත රඟපාන්න උත්සාහ කරන බොහෝ අය ඉන්නවා. එතකොට මේ අවබෝධයෙන් මේ බණ අහලා ඒ තුල තමන්ගේ ජීවිතයේ ඒ වගේ රටාවක් ආරෝපණය කරගන්න උත්සාහ කරනවා. ඒක පීඩනයක්. එහෙම කෙනෙකුට බොහෝ දුරක් යාගන්න බැරි වෙනවා. අපිට පේනවා සමහරු ටික කාලෙකින් ආපහු ධර්මයක් අතහැරලා ධර්මයටත් බැඳගෙන යනවා. ඒ නිසා පින්වතුනි මේක පියවරෙන් පියවර යා යුතු දෙයක්. දැන් බලන්න මේ ධර්ම මාර්ගය තුළ ඔබ මතක තියාගන්න ධර්මයේ හැසිරෙන ගිහි ශ්‍රාවකයා බොහොම ලස්සනට ජීවත් වෙන්න ඕන. ඔබට යමක් තියෙනවා නම් ඔබට යම් ධනයක් තියෙනවා නම් ඒක ලැබුණේ ඔබේ පෙර පිනකට. ඒක භුක්ති විඳින්නත් පෙර පිනක් තියෙනවා. මතක තියාගන්න සමහර අය ඔබ දැකලා ඇති සල්ලි තියෙන ඕන තරම්. හැබැයි කන්නේ බොන්නේ අල්පේච්චකම. ඒක අල්පේච්චකම නෙමෙයි ඒකට සාමාන්‍ය කෙනෙක් කුණුකම කියලා. තමන් හොඳට කාලා ඇඳලා ඉන්නේ නැත්නම් ඇඳුමක් ගන්න පරණ ඇඳුම සමහර ලාවට හැම වෙලාවෙම මේකමයි ඇඳගෙන. හැබැයි සල්ලි කෝටි ගණන් පොත්පත් තුල ඔහි තම පරිහරණය නොකර ඉඩකඩම් අරන් දාලා තියෙන තැන් වල කොහේ හරි ඉඩම් අරන් දාලා
සමහරු මේ වහුවේ කියලා කාගේ හරි එක එක්කෙනාගේ නම් වලින් ඉඩම් ගන්න දානවා. තමන්ට ප්‍රයෝජනෙකුත් නැහැ. තමන්ගේ ජීවිත කාලේ ප්‍රයෝජනෙට අරගෙනත් නැහැ. තමන් කාලය ඇදලා දම් දෙන්නෙත් නැහැ. කාටවත් උදව්වක් කරන්නේ නැහැ, උපකාරයක් කරන්නේ. කවුරු හරි යමක් උදව්වක් කිව්වොත් මොනවා හරි හේතු දෙනවා. අනේ හරිය අමාරුයි මේ කාලේ හරියට ප්‍රශ්න. මේ හිතියට ඉතින් පොදුම ප්‍රශ්න කොට තියෙන්නේ පේන්නේ නැද්ද මේ? හරියට කන්න අපිටත් ගොඩක් ප්‍රශ්න මේ දවස්වල. එහෙම සමහරලාට මිනිස්සු ඉල්ලයි කියලා තමන් පිරිසක් අතර ගිහින් හොඳට කන්නේ බොන්නේ. හොඳට ඇඳලා පැවිදලා ඉන්නේ. ඒක කෙනෙකුට බාහිර සමහරලා ධර්මයේ නොදන්න කෙනා තැන් වලින් ධර්මය අල්ලගත්ත කෙනෙක් හිතන්න පුළුවන් මේක තමයි නිවැරදි අතහැරීම. මේක තමයි අල්පේච්ඡකම. ලබදේ සතුටු නොවයිති ඔක්කොම අනිත්‍ය දේවල්නේ. අන්න එහෙම කියාගෙන එහෙම ජීවත් වෙනවා. පින්තුනේ මේ අපි ජීවත් වෙන්නේ අපායෙන් මේ මතක තියාගන්න. ප්‍රේත ලෝකයකට වැටිච්ච කෙනෙකුට නම් ප්‍රේතයෙකුට කන්න තියෙන අර සේනසොතු මල මුත්‍රා අසෝචි ඒවා ආග්‍රහණය කර ඒක කර්මයෙන් විඳින්න සිද්ධ වෙච්ච දෙයක්. තිරිසන් ලෝකෙ ඉපදිච්ච කෙනෙක් නම් බල්ලෙක් කියලා හිතන්න කඩේකට ගිහිල්ලා හොඳට හෝටලයකට ගිහිල්ලා කන්න බොන්න පුළුවන්කමක් නැහැ. උයාගෙන කන්න. තසවත් කෑම ගෙනහලා කඩෙන් ගෙනහලා උයාගෙන කන්න බෑ. එක්ක ගෙදර කවුරු හරි අර බල්ලට කන්න දුන්නොත් ගෙදර ඇති කරන බල්ලෙක් නම් ඌ කන. එක කොහේ හරි කානුවක තියෙන දෙයක් බඩකින්නට මොනවා හරි විසි කරන දෙයක් පිළිණු වෙච්ච දෙයක් කන. ඒ තමයි ඔහුට කර්මයෙන් ලැබිච්ච දේ. නිරේ ඉන්න නිරිසත්වයෙකුට කොච්චර බඩකින්නක් පිපාසයක් දැවුණත් ආහාරයක් කිසිම දෙයක් නැහැ. ඔබ අහලා ඇති දේවදූත සූත්‍රය. සමහර නිරිසත්තු කෑ ගහන විලාප දෙන අනේ මට බඩකින්න. දේවදූත සූත්‍රය සඳහන් වෙනවා සමහර නිරිපල්ල ඔවුන් කරන්නේ හත්වෙච්ච ගිනියම් වෙච්ච යකඩයක් කටට ගහලා කට ඈත් කරලා ආම්බට කියලා ගිනියම් වෙච්ච ලෝදිය දානවා කියන කට. උගුරු දණ්ඩ පිච්චිලා බඩවැල් පිච්චීගෙන පසුපසින් යනවා කියනවා. ඒ විශාල වේදනාවක් මැරෙන්නේ. ඇයි ඕක පාටික උපුටා මිනිස්සෙක් නෙමෙයි. ඒ තමයි කර්මයේ ගෙවන හැටි. ඊළඟට යම් කල්ල අල්ලගෙන යන ඔබට කවුනවද? අනේ මට බඩකින් මොනවා හරි දෙයක් මට අනුකම්පා කරලා දෙන්න. හිතපන් ඔබට කියලා ගිනියම් වෙච්ච යකඩයක් කටට ගහලා ගිනි බෝලයක් කටට දානවා. ඒකත් උගුර පිච්චීගෙන කට පිච්චීගෙන බඩවැල් පුච්චගෙන ගිහිල්ලා පසුපසින් යනවා. එතකොට මේ වගේ කර්ම විපාක විඳිනවා අපාය වැටිච්ච අය කන්නනේ පිළුණු වෙච්ච දේවල් දුගද හමන දේවල් ඒවා කර්ම විපාක. ඊළඟට මනුස්ස ලෝකෙත් ඔබ දැකලා ඇති පෙර සසරේ දන් දීපු නැති අය. ඒකයි මේ දානයේ වටිනාකම කියන්නේ. පෙර සංසාරේ දන් දීලා නැත්නම් ඉතාම දිලිදු පවුලක උපදිනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. කොච්චර උත්සාහ ගත්තත් එදා වේලවත් හොයාගන්න පුළුවන්කමක් නැහැ. කවුරු හරි දුන්නා කන්න පිළ නැති කොච්චර ඉන්නවද බලන්න. ඒක මොන ක්‍රමෙන් හරි වහිනේ එක්ක බිමහලා ගන්නවා. එක්ක කන්න ගන්නකොට පිළුණු වෙලා ඔබ අහලා ඇති ලෝසක මහරහතන් වහන්සේගේ ජීවිතේ පෙර සසරේ කර්ම විපාකයක් පස්සෙන් ආපු නැති. ඔබ දැකලා ඇති කුණු බාක්ස් වල බත්යට අහුලා කන මිනිස්සු. කුණු කාම අවශ්‍යගෙන කන මිනිස්සු ඕන තරම් දැකලා. එහෙමනම් අපිට පේනවා මනුස්ස ලෝකෙත් මිනිස්සෙකුට කන්න නැත්නම් පිළුණු වෙච්ච දේවල් කනවා නම් පරම දේවල් නම් කන්න. ඒ කර්මයක විපාකයක්. පෙර සසරේ දන් දීලා නැති කර්ම විපාකයක්. ඊළඟට තව කෙනෙක් යම් සල්ලි භාගයක් පොහොසත්ව ධනවත්ව ඉපදිලා තමන්ට හොඳට කාලා ඇඳලා ඉන්න පුළුවන්කම තියෙද්දි කන්න බොන්න නැතුව ඉන්නවනේ. ඒකත් කර්ම විපාකයක්. ඒ මොන වගේ කර්ම විපාකයක්ද? ඒ තමයි පින්වතුනි දම් දීලා දීපු දාණයට ලෝභ කිරීමේ විපාකය. ඔබ දැකලා ඇති බොහෝ දෙනෙක් සමහරු දම් දීලා ආපහු බැන යනවා. හිත පහදවා කුසිත පහදවාගෙන දම් දෙනවනේ. දීලා ආපස්සට බනින අපරාධ දුන්ට දුන්නේ කියලා ආපස්සට බනින මිනිස්සු. ඒ අයට ලැබෙන විපාකේ තමයි දීපු නිසා ලැබෙනවා
අර දීලා අපහැදිලා ආපහු බැනලා නින්දා කරපු කර්ම විපාකේ ඔවුන්ට කොච්චර ලැබුණත් පරිහරණය කරන්න පිනක් නැහැ කියලා. ඔබ දැකලා කෝටිපතියෝ ඉන්නවා හිඟන්නෝ වගේ ජීවත් වෙන. එක්ක සමහරෙකුට කන්න ප්‍රිය නැහැ. සමහරෙකුට ලෙඩ රෝගයක් නිසා හරි ඒක වළකිනවා. ඒක දැන් කර්ම විපාකෙන්නේ මේ විදිහට. සමහරුන්ට කෑම දකින්නකොට හරි ආසයි. පුදුම ආසාවක් ඇති වෙනවා කන්න. හැබැයි වෛද්‍යවරු කියන ඔයාට හොඳ නැහැ. ඔයාට මේ ලෙඩ තියෙනවා. අද තියෙන සාමාන්‍යම දන්නවා. මිනිස්සුන්ට සමහර තරුණ වයසේ එනකොට එක්කෝ සුගර්, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් මේ විතරක් මේ නොයෙක් ලෙඩ රෝග මතුවනා. වෛද්‍යවරු කියනවා මේවා කන්න එපා, පිටිකෑම කන්න එපා, පැණිරහ කන්න එපා. අවසානයේ ගත්තාම කන්න දෙයක් ඇත්තෙම නැති මට්ටමට මේවා කන්න එපා කියලා. ඒක කර්ම විපාකෙන් මගහැරෙනවා. සමහරව ඉන්නවා ලෙඩක් නෑ, අසනීපෙකුත් නෙමෙයි, හැබැයි කන්න හිතෙන්නේ. ඔහේ මොනවා හරි අර දම්කුඩ ටික සමහර ගෙවල් වල පරණ දම්කුඩ ටික ඒක සූරගෙන කාලා එක්කෝ වේලක් කාලා ඔය කැඳ ටිකක් හදාගෙන දීලා එක්කෝ අලයක් බතලයක් කාලා බඩකින් මේ කන්න නැතුව මේ රටේ කන්න නැතුවත් කඩේ නැතුවත් අපේ සල්ලි නැතුවත් ඒ කිසි දෙයක් නිසා නෙමෙයි හිත නැමෙන්නේ. සමහරු හිතනවා ඒක ලොකු ක්‍රමයක් කියලා. අනේ ඉතින් ඔය නිකන් කාලය වල ඔය නිකන් අසුචි කරන එකනේ. මොකටද වට වියදම් කරන්නේ? ඔය ආව වෙන දෙයක් කාලා ඉන්නවා. ඔහොම කියන අය ඕන තරම් ඔබ අහලා මතක තියාගන්න ඒ ඔවුන්ගේ කර්ම විපාකයක් ඔවුන් ගෙවන්නේ. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පොදු සිදුවීමක් තියෙනවා. ඒ කාලේ දවසක් කොසල් රජුගේ හදිසියෙම කලබලෙන් දහවල් කාලේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඒ ආපෙලායි බුදුරජාණන් වහන්සේ අහනවා රජතුමනි මොකද මේ අවේලා? ස්වාමීන් වහන්සේ මම හදිසියෙම යම් කටයුත්තකට ගිහිල්ලා යන ගමන් තථාගතයන් වහන්සේ මුණ ගැහිලා කාරණයක් දැනගෙන යන්න හිතුණා. ඊ රාත්‍රියේ මේ නගරේ හිටපු මහා ධනවත් සිටුවරේ අපුත්තක සිටුවරයා මේ ගියා. ඊ රාත්‍රියේ ඔහුගේ ධනෙ රාජ සම්පතන ඔහුට දරුවෝ නෑ. කාත් කවුරුන් නැතුව ජීවත් වෙච්ච අපුත්තක සිටුවරේ. ඔහුගේ ධනෙ රාජ සම්පතන. ඒ ධනෙ රජුගේ ගිහින් තියෙන මේවා ගණන් කරලා කරත්තවල පටවල මාලිගාවට පිටත් කළ මේ ආපහු එන ගමන් ඒ වෙලාවෙම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ රන් කහවණු විතරක් 80 කෝටියක රන් කහවණු තිබුණා. කෝටි ගාන කහවණු රිදී ආදී අනෙක් වස්තු ගැන කවර කතාවක්ද කියන්නේ. ඒ තරම් වස්තුවක් තිබිලා රජු කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පුදුම එක නෙමෙයි මේ මිනිස්සයා නිගන්නෙක් වගේ වුණා. සිටු මැදුරේ ඉඳලා කියලා හරියට ඇදලා නැහැ. වැරහැලි විසි කරලා දාලා තියෙන දෙඩි කෑලි වැරහැලි ඇදගෙන ඉඳලා තියෙනවා. කාඩි මුදී නියුදු හාලු හිඟන්නේ කනවා වගේ කාඩි මුදී නියුදු හාලු කියන කකා ජීවත් වෙලා. හැබැයි කෝටි ගාණක් ධනෙ තිබුණා. ඔහේ දුක් විඳලා මාලිගාවේ නොකා නොබී ඉඳලා මැරුණා. දැන් අර වස්තු සියල්ල රාජ සම්පත වුණා. දැන් ඒවා ගබඩාවලට කරත්තවල පටවල මාලිගාවට යවලා එන ගමන් රජු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා වන්දනා කරලා අහන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඇයි එහෙම වුනේ? ඔහුට ඒ තරම් වස්තුවක් ධනයක් ලැබිලා ඒවා පරිහරණය කරන්න හිත නැමුනේ නැත්තේ කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි ඔය අපේක සිදුවීම පෙර සසරේ කරපු කර්ම විපාකයක්. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අතීත කතාව මම දැනගන්න කැමතියි කියලා. උන් අපේ බුදුරජාණන් වහන්සේ අතීත විස්තරයක් දේශනා කරනවා. රජතුමනි මේක බොහෝ කාලයකට පෙර මේ ලෝකෙ පහළ වෙලා වැඩ හිටියා තගරසිකියේ කියලා පසේ බුදු කෙනෙක්. කියන්නේ බුද්ධ කාලයක් නෙමෙයි. බුද්ධ ශූන්‍ය කාලයක්. බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ නොවන කාලවලට අපි කියන බුද්ධ ශූන්‍ය කාලය. ඒ බුද්ධ ශූන්‍ය කාලවල පසේ බුදුරු ලෝකෙ පහළ වෙනවා. තගරසිකියේ කියලා පසේ බුදු කෙනෙක් ඒ කාලේ පහළ වෙලා ලෝකෙ වැඩ හිටියට ඒ කාලෙත් ඔය පුද්ගලයා බොහොම ධනවත් පවුලක
සිටුවරයෙක් වෙලා හිටියා කියලා. හැබැයි හරිම ලෝභයි. දන් දෙන්නේ. ඔය අතරේ දවසක් මේ සිටුවරයා දැන් නිවසට කාටවත් හැමෝටම නීති දාලා තියෙනවා. කාටවත් දෙන්න එපා. වැඩක් කරලා සමහර කෙනෙක් නිකන් දෙන්න හොඳ නැහැ. තමන්ගේ කුණුකම වහගන්න මිනිස්සු මෙහෙම කෙනෙක් නිකන් දෙන්න හොඳ නැහැ. මිනිස්සු නිකන් හිඟන්න වෙනවා. ඉල්ලගෙන කන්න පුරුදු වෙනවා. එතකොට ඔය වගේ කිය තමන්ගේ ලෝභකම මසුරුකම තුළ ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඔහු තමන්ගේ සේවකයන්ට බිරිඳට ගෙදර හැමෝටම නීති දාලා තිබුණා. මගේ අවසරයක් නැතුව කාටවත් කිසි දෙයක් දෙන්න එපා කියලා. දවසක් මේ සේවකයා මේ සිටුවරයා සේවකයෙක් එක්ක දැන් ගමනක් යන්න උදේ පිටත් වුණා. ඔබගේ සියලුම පින්කම් සඳහා ඉතාමත් ශ්‍රද්ධාවෙන් අප විසින් නිම වූ අලංකාරවත් කරුණු වහන්සේලා අටපිරිකර මුතුකුඩ පාත්‍ර සහ අනිකුත් සියලුම පූජා භාණ්ඩ ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට තිරයේ දිස්වන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. දුරකථන අංකය 071 456 35 37. උදේ පිටත් වෙලා සිටු මැදුරෙන් එළියට බැහැලා යනකොටම මගදී සගර සිටියේ කියන පසේ බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරලා පාත්‍රය අරන් ගමක පිණ්ඩපාතේ වඩිනවා. ඉදිරියට මූණටම හම්බුනා. ඒ වෙලාවේ අර හිස් පාත්‍රයක් අරගෙන පිණ්ඩපාතේ වඩිනකොට ඉදිරියට මුණ ගැහුණාට පස්සේ ඒ වෙලාවේ අර සිටුවරයා ඇහුවා ස්වාමීනි කොහෙද මේ වඩින්නේ? පිණ්ඩපාතේ වඩින ගමන් කියලා. ඔබ වහන්සේට දාන ලැබුණාද? තාම නෑ. කො බලන්න කියලා අර පාත්‍රයටත් එදිලා බැලුවා. ලැබිලා නෑ. ඒ වෙලාවේ කල්පනා වුණා මම මේ වැදගත් ගමනක් යන පිටත් උනේ උන්වහන්සේ ඉස්සරහට මුණ ගැහුණා. කමක් නෑ අද නම් ඔය මොනවා හරි දානයක් පූජා කරනවා. ඒ වෙලාවේ සේවකයාට කිව්වා ගොඩක් දුර ගිහින් නෑ ගේ පේන මානේ. ඒ වෙලාවේ කිව්වා ඔබ ඉක්මනට ගිහින් ගෙදරට ගිහිල්ලා කියන්න. ගෙදර තියෙන කනට කරලා කිව්වා ගෙදර තියෙන දෙයකින් තියෙන විදිහට හැන්දක් මේ ආර්යයන් වහන්සේගේ පාත්‍රයට පූජා කරලා යවන්න කියලා කියන්නේ. ඔන්න කියපුවා. ගෙදර තියෙන දෙයකින් තියෙන විදිහට හැන්දක් දෙන්න. සේවකයා පිටත් කරලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ අන්න අතට තියෙන මගේ නිවස ඔබ වහන්සේ එතනට වඩින්න දාන ටිකක් ලැබෙයි. දැන් අර ගමන ගියා. සේවකයා පණිවිඩය කියලා ආපහු ආව. සේවකයා ගමන ගියා. දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේ මේ සිටු මැදුරට වැඩියා. දැන් සේවකයා ගිහලා පණිවිඩෙත් කිව්වා ඔන්න අද නම් දානයක් දෙන්න අවස්ථාවක් ලැබුණා. ගෙදර මිනිස්සුන්ට ඉහි මලක් පිපුණා. ඇයි මේ මිනිහා කවදාවත් දානයක් දෙන්නේ නැහැ. කොච්චර දන් දෙන්න ආස වුණත් ගෙදර මිනිස්සුන්ට දන් දෙන්නේ නැහැ. දැන් ගෙදරත් නැති වෙලාව ගමනක් ගියපු වෙලාව අද නම් හොඳට ප්‍රණීත විදිහට දාන ටිකක් දී ගන්න පුළුවන් කියලා ස්වාමීනි පොඩි වෙලාවක් වැඩ ඉන්න කියලා ආසනයක් පනවල උන්වහන්සේ වඩා ඉඳලා ප්‍රණීත විදිහටම ඇල්හාලිපත් වලින් හොඳට ව්‍යංජන හදලා දාන සකස් කරා. ප්‍රණීත විදිහට දාන හදලා ඒ දානේ උන්වහන්සේට පූජා කරා. පාත්‍රයට දම් පිළිගන්නේ. පසේ බුදුරජාණන් වහන්සේ දානය පිළි අරගෙන ගාථාවකින් පින් අනුමෝදන් කරලා පිරිසට පින් දීලා උන්වහන්සේ ආපහු පිටත් වුණා. ටික දුරක් යනකොට අර මේ සේවකයාත් එක්ක ගිය සිටුතුමා ගමන ගිහිල්ලා ආපහු එන ගමන. දැන් මෙන්න එනකොට ආයිමත් හම්බුණා. අර පසේ බුදුරජාණන් වහන්සේ මගදී මුණ ගැහුවා. ඒ වෙලේ ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේට මගේ නිවසෙන් දානෙ ලැබුණාද කියලා. ලැබුණා කියලා. කොහේනම් බලන්න කියලා පාත්‍රයට එබිලා අර සිවුරෙන් වහගෙන ඉන්න පාත්‍රයට එබිලා බැලුවා කොහොමද ලැබුණේ කියලා. කොච්චර දීලාද කියලා බැලුවේ මේ ලෝභකම. බලනකොට පාත්‍රයේ පිරෙන සුවඳ ප්‍රණීත විදිහට දානෙ පූජා කළා. දානෙ දකින්නකොට පුදුම කේන්තියක් ආවා. මං ගෙදරයුන්ට දෙන්න කියේ තියෙන දෙයකින් හැන්දා. මමවත් කන්නේ නැති විදිහට මේ තරම් ප්‍රණීත විදිහට දානයක් දීලා නේද කියලා දැන් හිතට ආවේ කේන්තිය.
දැන් බලන්න දන් දෙන්න කියලා යොමු කරාට දීපු දානේ දැකලා ආවේ සතුටක් නෙමෙයි කීර්තියක් හිතට ආවා. ඒක තමයි මසුරුකමේ ස්වභාවය. ඒ වෙලේ මොකුත් කිව්වේ වඩින්න කියලා අනේ උන්වහන්සේ වැඩියා. දැන් ගෙදර ආවේ පුදුම කේන්තිය. සේවකයන්ට බිරිඳට හැමෝටම කතා කරලා ආපු ගමන් බැනගෙන ගියා. උඹලට මම පණවිඩේ තියෙන දෙයකින් හැන්දක් බෙදන්න. මේ තරම් ප්‍රණීත විදිහට දානි හදලා පූජා කරා කියලා මේ අර මිනිස්සුන්ට බැනලා අදින් පස්සේ මෙතනින් එහාට කිසිම කෙනෙකුට මේ ගෙදරින් දෙයක් දෙන්න එපා කියලා ඔන්න හැමෝටම නීතියකුත් පැනෙවුවා තමන්ගේ නිවසේ. අපි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් ওই අතීත සිදුවීම දැකලා එදා රජතුමාට කොසල් රජතුමාට මේ අතීත කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන රජතුමනි එදා සේවකයා ලවා හරි හැන්දක් බෙදන්න කියලා හරි දන් දෙන්න යොමු කෙරෙන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි පසේ බුදු කෙනෙක්. ඒ පසේ බුදු කෙනෙකුට දන් දෙන්න යොමු කිරීමේ පින නිසා ඒක විශාල පිනක්. සසරේ එදා ඉඳන් බොහෝ ආත්ම භාවවල බොහොම ධනවත් වෙලා ඉපදුණා. දිව්‍ය ලෝකෙත් ඉපදුණා. මනුස්ස ලෝකෙ ඉපදිච්ච ආත්මවල බොහොම ධනවත් පවුල්වල සිටු පවුල්වල ඉපදුණා. හැබැයි දීපු දානයට ලෝභ කරා අපරාධ දුන්නේ කියලා තරහක් කේන්තියක් ලෝභකමක් මසුරුකමක් ඇති කරගත්තා. ඒ නිසා කොච්චර ලැබුණත් පරිහරණය කරන්න හිත නැමෙන්නේ නැහැ. ඒ විදිහට එදා මරණින් මත්තේ අර පසේ බුදු කෙනෙකුට දානයක් දෙන්න යොමු කරපු පිනේ දිව්‍ය ලෝකෙ ඉපදුණා. හැබැයි මතක තියාගන්න දෙවි කෙනෙක් වෙලා ඉපදුණා දිව්‍ය සැප සම්පත් විඳින්න හිත නැහැ. අනිත් දෙවිවරු විනෝද වෙනවා, සතුටු වෙනවා, නන්දන වනයේට යනවා, දිව්‍ය සැප සම්පත් භුක්ති විඳිනවා. මේ කෙනා ඔහේ අර දිව්‍ය විමානේ අයින් ගහලා ඔහේ ඉන්න පැත්තකට වෙලා දිව්‍ය සැප සම්පත්, දිව්‍ය ආහාර, දිව්‍ය භෝජන එකකටවත් හිත යොමු වෙන්නේ. අර කර්ම විපාක මනුලව ඉපදුනා බොහොම ධනවත් සිටු පවුල්වල ඉපදුනා. උපෝපං ආත්ම භාවවල දෙමව්පියන්ගෙන් තමන්ගේ වස්තුවේ හැටියට කෝටි ප්‍රකෝටි ගණන් ලැබෙන ධනවත් පවුල්වල ඉපදුනා. හැබැයි පරිහරණය කරන්න හිත නැමෙන්නේ. මොනතරම් ධනවත් පවුලක හිටියත් ඉඳන්නේ කොට ජීවත් වෙනවා. හරියට ඇඳුමක් අඳින්න. පරිවර්තන ඇඳුමක් ඇඳගෙන. එක්ක ඉරිච්ච ඇඳුමක් ඇඳගෙන. සාමාන්‍ය හිඟන්නේ කනවා වගේ වෙහි ඊටාම බාල විදිහට මොනවා හරි කාලා එක්ක වේලක් කාලා මොනවා හරි කාලා කුසගින්නේ කර්ම විපාක දීවි ඔය විදිහට කියන. එතකොට හැබැයි ඒ පින දැන් බොහෝ කාලයක් ගෙවලා ඉවරයි. පෙර සසරේ තව කර්ම අකුසල විපාකෙකුත් තියෙනවා කියලා. දීපල වෙන්නේ සහෝදරයෙක්ගේ දරුවෙක් මරපු කර්ම විපාකය. ඒක දැන් බලවත් වෙලා මරණින් මත්තේ දැන් නම් අපාය වැටිලා. ඒ පින ගෙවිලා ඉවරයි. ආත්ම ගානක් අර පසේ බුදු කෙනෙකුට දන් දීපු පිනේ සුගති ආත්මවල ධනවත් පවුල්වල ඉපදුනා. නමුත් ඒක ආත්මිකවත් පිනක් කරගත්තේ. පිනේ විපාක ගෙවිලා ඉවර වෙනකොට අකුසල් බලවත් වෙලා දැන් නම් අපාය වැටිලා. එතකොට බලන්න ඔය වගේ චරිත තව බුද්ධ දේශනාවල ඕන තරම් අහලා ඇති. මසුරු සිටුවරු ගැන ඔය අපොත්තක සිටුවරයා, ඒ වගේම සෝදෙය සිටුවරයා ගැන තියෙනවා ඒත් ඒ වගේ. එතකොට අපිට පේනවා මේ වගේ සමහර අය ඉන්නවා අදත් තියෙනවා. කොච්චර ධනෙ තිබුණා. දැන් බලන්න මිනිස්සු මැරුණට පස්සේ කොච්චර දේපොළ එක්ක රාජසම්පත අද සාමාන්‍ය ලංකාවේ නම් ගත්තොත් මහා බාරකාර දෙපාර්තමේන්තුව කියලා තියෙනවා. රජයට අයිති ආයතනයක් ඒකට අයිතියි. බොහෝ ධනවතුන්ගේ ගෙවල් දේපොළ රාජසම්පත වෙලා ඉන්නේ. ඔවුන් ජීවත් වෙලා ඉන්න කාලෙ එක්ක පිනක දෙවිලානේ. එක්ක ශාසනය වෙනුවෙන් උදව්වක් කරා. එක්ක අඩු ගානේ සමහරව ඉන්නවා. තමන් දන්නවා තමන්ට දරුවොත් නෑ, කවුරුත් නෑ, මම මැරිලා ගියාට පස්සේ මේව අපරාධ. සමහර අය එක්ක වැඩිහිටි නිවාසයකට පරිත්‍යාග කරලා තමන්ගේ නමින් ජීවත් වෙලා ඉන්න කාලේ සතුටු වෙන්න පුළුවන් විදිහට එක්ක වැඩිහිටි නිවාසයක් ආරම්භ කරනවා. එක්ක ළමා නිවාසයක් ආරම්භ කරනවා. එහෙම නැත්නම් ගිලන් මධ්‍යස්ථානයක් ආරම්භ කරනවා. එක්ක පන්සලකට පූජා කරනවා, ආරාමයක් ඉදි කරනවා.
සමහර අය ඒක විකුණලා ඒ ධනෙන් චෛත්‍ය හදනවා, ධර්මශාලා හදනවා. තමන්ගේ ජීවිතේ සතුටු වෙන්න පුළුවන්. මම ජීවිතේ එක්ක පරම්පරාවෙන් ලැබිච්ච දේ, තමන් දුක් විඳලා හම්බ කරගත්ත දේ, මට සසරේ නිවන් දකින්නකම් විපාක දෙන විදියට මහා පින් කරගත්තම ඒ ධනෙන් මම ආරාම කෙරේ, නැතිබරි මිනිස්සුන්ට උදව් කරා, දම් පින්කම් කරා, විහෙර විහාර හැදුවා. මම මේ තරම් පින් කරලා තියෙනවා කියලා කෙනෙකුට සතුටු වෙන්න පුළුවන්. සමහර අය ඉන්නවා පිනට දෙන්නෙත් නැහැ, තමන් කාලය ඇඳලා ඉන්නෙත් නැහැ, මහා ධනවත් හිඟන්නෝ වගේ ඉඳලා උහින් මැරිලා යනවා. සමහර අය පින්වතුනි සමහර විශාල මන්දිර වගේ දේවල් දරුවොත් අතහැරලා යනවා අර කර්ම විපාකත් එක්ක. සමහර චරිත ඉන්නවා කෝටිපති, විශාල මන්දිර වගේ දේවල් තියෙනවා. දරුවෝ 3-4 දෙනෙක් ඉඳලා උන් එක එක රටවල්, ළමයි 5 දෙනා එක්ක රටවල් 5ක. අර විශාල ගෙදර කොහේ තනියෙන් ඉඳ සමහර ලාවට ඒ ගෙදරම මැරිලා දන්නෙත් නැහැ දවස් 2-3ක් යනකොට. ඔය වගේ තමන් සේවකයෙක් කවුරු හරි කියාගෙන කඩෙන් ගෙනහලා කාලා හරියට කාලය ඇඳලා ඉන්නේ, සැප සම්පත් භුක්ති විඳින්න පුළුවන්කමක් නැහැ. දරුවෙක් ඇවිල්ලා කියා ගන්නවා එන්න අම්මා අපි ළඟට, එන්න තාත්තා අපි ළඟට කියලා එක්කන් යනවා ලෝකේ. ඒ දරුවෝ ඉන්න රටවල ඒ ඉන්න පින නෑ සමහරව. කර්ම විපාක බලවත් වුණාට පස්සේ ඉන්න පින නෑ. මට හොඳයි කියනවා පැල, මට මීට වැඩිය හොඳයි කියනවා මොනවා හරි බඩකින්නේ හරි අර හිතපු පැලිය වැටලා ඉන්න එක මට ඊට වැඩිය හොඳයි කියලා කර්මී ගෙවන්න සමහර විතරටම යනවා. එහි කාත් කවුරුත් නැතුව ඉඳලා දුක් විඳලා කන්නත් නැතු ලෙඩ වෙලා සමහරවිට බේතක් ගේන්න කෙනෙක් නැහැ, දරුවෙක් ළඟ නැහැ, වතුර ටිකක් දෙන්න කෙනෙක් නැහැ. එහෙම දුක් විඳලා එක්ක මැරිලා යනවා. අර දීපල වස්තුව සාධිසන්තක වෙලා යනවා. අර තියෙන දීපලත් එක්ක සමන්ත හොඳට මැරෙනකන් සේවකයෝ තියාගෙන හොඳට උයලා කාලා අතට පයට වැඩකාරයෝ අඩු ගානේ ගෙදර ඇම්බියුලන්ස් එකක් හරි තියාගෙන ඉන්න පුළුවන්. වෛද්‍යවරු ගෙන්නගෙන හොඳට ඉන්න පුළුවන් මැරෙනකම්. එහෙම ඉන්නේ හරියට බේතක්. සමහර චරිත ඉන්නවා තමන්ගේ ලෙඩේට මේ මැරෙන්න පණ ඇද්දා මාව රජයේ ස්පිරිතාලෙකට ගෙනියපල්ලා, ඔය පෞද්ගලික තැන් වලට ගෙනියන්න එපා, උවට සල්ලි යනවා. දරුවෝ එක්ක වියදම් කරලා අරන් දෙන්න හැදුවා. කන්න ගෙනාවත් කන්න කනින් අහන්නේ මේකට කීයක් තියාද? අපරාධයි. ඔහොම කියන දෙමව්පිය කොච්චර ඉන්නවද කියලා බලන්න. එහෙම හිතන මිනිස්සු කොච්චර ඉන්නවද? තමන්ගේ ලෙඩේට බේත් ටිකක් ගන්න ඔහේ විදෝ වෛද්‍යවරයෙක් ළඟට යන්නේ. ඒ කර්ම විපාක සසරේ පස්සෙන් එනවා පින්නත්. ලෝභකම මසුරුකම විපාක. ඒ නිසා පින්වතුනි ජීවිතේ පුළුවන් තමා කෙනෙක් ඔබ ඉන්නේ අපායක නෙමෙයි, ඒක මතක තියාගන්න. ඔබ ඉන්නේ මනුස්ස ලෝකේ. ඒ නිසා ඔබේ පෙර පිනකට ඔබට යමක් ලැබුණා. ඔබේ හම්බ කරන ධනෙ බුදුහාමුදුරු බොහෝම ලස්සනට පෙන්නනවා. ව්‍යග්ගපද්‍ය සූත්‍රය පෙන්නනවා. තමන්ගේ ජීවිතේ ආදායමට ගැලපෙන වියදම් රටාවක් ඇති කරගන්න. ඒකට ධර්මයේ කියන්නේ සමජීවී කතාව. කෙනෙක් දුක් මහන්සියලා උපයන්න ඕනේ. උත්සාහ සම්පත උත්සාහයෙන් වීර්යයෙන් නැගී සිටින්න ඕනේ, දක්ෂ වෙන්න ඕනේ, හම්බ කරා. එපා කියලා නෑ කොහෙද. කෙනෙක් උත්සාහයෙන් වීර්යයෙන් හම්බ කරනවා, ධනවත් වෙනවා, පොහොසත් වෙනවා. ඊළඟට තමන් මේක අනාගතේ වෙනුවෙන් ආයෝජනය කරන කොටසක්. ඒ වගේම තමන් හොඳට ඒක භුක්ති විඳින්න කියලා. සමජී ආදායමට ගැලපෙන වියදම් රටා. එතකොට මේ තුල මේ කියන්නේ ණයට අරගෙන කාලා ඉන්න කියලා නෙමෙයි මතක තියාගන්න. සමහරව ඉන්නවා වියදම් අනවශ්‍ය විදිහට බොරු සෝබනේ පෙන්නන්න ගිහිල්ලා දහතේ ණය වෙලා දුක් විඳින මිනිස්සු ඉන්නවා. එහෙම දෙයක් නෙමෙයි මේ. ආදායමට ගැලපෙන වියදම් රටාවක් ඇති කරගන්න. ඔබට සමහර වෙලාවට කෝටි ප්‍රකෝටිපතියෙක් විදිහට ජීවත් වෙන්න බැරි. හැබැයි ඔබට ඔබ දුක් මහන්සි වෙලා හම්බ කරනවා නම් ඔබ කරන රස්සාවෙන් ඔබට හොඳට කාලය ඇඳලා ජීවත් වෙන්න පුළුවන්. ඔබ ඉන්නේ මනුස්ස ලෝකේ, අපායක නෙමෙයි. නොකා නොබී දුක් විඳ සමහර වෙලාවට ධනෙ ඉතුරු කරලා හම්බ කරලා කාටවත් නැතුව
මැරිලා රාජහාන්තක වෙලා යන ඉඩ නොදී ජීවිතේ සැලසුම් කරගන්න. ජීවිතේ ධර්මයක් එක්ක ගොඩනගා ධර්මයේ හැසිරෙන කෙනා මෙලව සැපසේ ඉන්නවා, පරලොව සතුටින් ඉන්නවා. ඉද නන්දති පෙච්ච නන්ද මෙලව සතුටින් ඉන්නවා, පරලොව සතුටින් ඉන්නවා. දැන් බලන්න විසාකාව ගැන නිකන් හිතන්න. සෝවාන් වෙච්ච කෙනෙක්. විසාකාව සෝතාපන්න වුණා අවුරුදු කුංචි වයස සෝවාන් වුණා කියලා සඳහන්. එහෙම සෝවාන් වෙච්ච විසාකාව 9 කෝටියක් වටින පළඳනා පැළඳගෙන හිටියා. විවාහ වුණා ධනවත්ම මිගාර පවුලේ ධනවත්ම තවත් සිටු පවුලක සිටු පුත්‍රයෙක් එක්ක විවාහ වුණා. ඒ විවාහ වෙච්ච දවසේ තමන්ගේ පියාගෙන් ලැබිච්ච ආභරණ, දෑවැද්දට ලැබිච්ච වස්තු 9 කෝටියක් වටින පළඳනා. එතකොට බලන්න සෝවාන් මේවා එකක්වත් වැඩක් නෑ. දැන් සෝවාන් වෙච්ච කෙනෙක් ඔබ හිතන්න චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානය අවබෝධ කරගත්ත අය නේ. දුක කියන්නේ ආර්ය සත්‍යක්මයි කියලා ප්‍රඥාවෙන් අවබෝධ වෙච්ච අය. දුකේ හට ගැනීම ආර්ය සත්‍යක්මයි කියලා ප්‍රඥාවෙන් අවබෝධ කරපු කෙනෙක්. දුක නැතිවීම ආර්ය සත්‍යයක්. දුක නැති කරන මාර්ගය ආර්ය සත්‍යයක් කියලා චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇති කරගෙන සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය කරපු කෙනෙක් විසාකාව. ඒ සත්‍ය ඥානය ඇති කරගත්ත විසාකාව මේවා එකක්වත් වැඩක් නැහැ. මේ අනිත්‍ය දේවල් මොකටද මේ ආභරණ පැළඳගෙන මේ අපිට කැලිය එල්ලගෙන ඉන්නේ මොකටද කියලා ඕව විසි කරලා දාලා නිකම් බලාගත්තොත් බලන්න මේවා එකක්වත් කරලා වැඩක් නෑ. අනිත්‍යයි, මැරිලා යනවා. අනිත්‍යයි. එහෙම හිතියේ නෑ. ඒ නිසා මතක තියාගන්න බොහෝ දෙනෙක් අර ධර්මයේ අල්ලන්නේ සර්පයා නැක්කින් අල්ලනවා. ඔබේ ජීවිතය තුළ පියවරෙන් පියවර සැලසුම් කරගන්න. මොකද සමහර චරිත මේ ධර්මයේ හැසිරෙන සමහර චරිත බණක් දෙකක් අහලා ඉන්න හැටි දැක්කහම අනිත් මිනිසුන්ට ධර්මයේ එපා වෙනවා. අපෝ ධර්මයේ හැසිරෙන අය මෙහිමද? මේ විදිහට නම් අපිට ওই ධර්මයේ ඕනේ නැහැ කියලා සමහරව අර අමුතු රංගපාන චරිත දැකලා අනිත් අයටත් ධර්මයේ පාරේ. මතක තියාගන්න ලෝකයේ අනෙක් සියලු දෙනාට වඩා සතුටින් ඉන්නේ ධර්මයේ හැසිරෙන කෙනා. එයා තමයි ලස්සනටම ජීවත් වෙන්නේ. ඒ මොකද අනිත් අය අනිත්‍ය දේ අනිත්‍ය වෙලා යනකොට අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. දුක් දේ දුකට පත් වෙනකොට අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. අනාත්ම දේ අනාත්ම වෙනකොට දරා ගන්න බැහැ, මිනිස්සු කඩාගෙන වැටෙනවා. අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා, ශෝක, මිනිස්සුන්ට පිස්සු හැදෙනවා. අවබෝධයක් නැති අය ඔළුවේ අත් ගහ ගන්නවා, පපුවට ගහ ගන්නවා. ඇයි අපිට මෙහෙම වුණේ කියලා හදා වැටෙනවා. අටලෝ දහම ඉදිරියේ කම්පා වෙනවා ධර්මයක් නැති අය. ලාභ අලාභ සැප දුක යසායස නින්දා ප්‍රශංසා ඉදිරිය කම්පා වෙනවා. හැබැයි ධර්මයේ හැසිරෙන ධර්මයේ වටහා ගන්න ධර්ම මාර්ගයේ වඩන කෙනා අනිත් අය අඬනකොට මේක තමයි ලෝකේ ස්වභාවය කියලා එයාට හිතා දාගන්න. අටලෝ දහම ඉදිරියේ අකම්පිතයි. අනිත් අය කම්පා වෙනකොට සැලෙනකොට එයා අකම්පිතයි. මේක තමයි ජීවිතේ ඇති. ඕක තමයි ලෝක ධර්මතාවය. එයා ඒක කරන්නේ. එයා ධර්මයේ තුලින් අභීතව එයා ඒ ප්‍රශ්න මොන ප්‍රශ්න ගැටලු විපත් ජීවිතය ආවා. එයා අකම්පිත වේවට මුහුණ දෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම ඉදිරිය එයා හිත හදාගන්න දක්ෂයි. හතුරු තරහකාරයෝ අප්‍රියයන්ගෙන් මුණ ගැහෙනකොට එයා දන්නවා මේ කර්ම විපාකය. මම මේකට ඇඬුවා, වැළපුණා, දුක් වුණා කියලා හරියන්නේ නැහැ. මේ මම සසර කරපු කර්මය. මම කොහොම හරි මෛත්‍රියෙන් මේක ජය ගන්න. ඒ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, ඉවසීම ඒ සියල්ලත් එක්ක ජීවිතේ සතුටින්ම ඉන්න පුළුවන්. ධර්මයේ දියුණු කරගන්න, ධර්මය අවබෝධ කරගන්න. දැන් බලන්න බිම්බිසාර රජුරු සෝවාන් වෙලා රජකම් කරා. පොඩි දෙයක්ද කියලා හිතන්න රටක් පාලනය කරන්නේ ධාර්මිකව රජකම් කරා. ඊළඟට ඔබ අහලා ඇති සීවලී මහරහතන් වහන්සේගේ අම්මා තාත්තා දෙන්නා සුපියා උපාසිකා මෑණියා මහලිය කියන රාජකුමාරයා තමයි කියන්නේ. දෙන්නම් තරුණ වයසේ සෝවාන් වෙච්ච දෙන්නේ.
ඒ දෙන්නට දාව ලැබිච්ච දරුවා තමයි සීවලී කුමාරයා. එතකොට අපිට පේනවා සෝවාන් වෙච්ච අය ගිහි ජීවිතේ ගත කරලා තියෙනවා. ඒ අයට දරුවෝ ලැබිලා තියෙනවා. විසාඛාව දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් කියලා. එතකොට රජ පවුල රාජකුමාර සුමනා සිටු දේවිය ගැන සඳහන් වෙන කොසල් රජුරුවන්ගේ නැගණිය. එතකොට මේ වගේ ධර්මය අවබෝධ කරගත්ත ගිහි ශ්‍රාවකයෝ බොහොම ලස්සනට ජීවත් වුණා. රජ පවුල සිටු පවුල රාජකුමාරෝ කුමාරිකාව මේ ධර්මය අවබෝධ කරගත්තා. ඒ අය ජීවිතේ බොහොම ලස්සනට සැලසුම් කරගෙන ධර්මයේ තුලින් තින් කරගෙන හොඳට පන්සිල් රැකගෙන ගුණධර්ම පුරාගෙන ධර්ම මාර්ගය දියුණු කරගෙන ගිහි ජීවිතේ පියවරෙන් පියවර ධර්මාවබෝධය දක්වා තමන්ගේ ඉලක්කයට ගියා. එයා මෙලවත් සතුටෙන් ජීවත් වෙනවා, පරලොවත් සුගතිය කරා යන ධර්මාවබෝධය කරා යන. ඒ නිසා පින්වතුනි ජීවිතේ සතුටෙන්ම ඉන්න පුළුවන් හරියට ධර්මය අල්ලගත්ත කෙනා. ජීවිතේ හොඳ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් හරියට ධර්මයේ තේරුම් ගත්ත කෙනා. කලකිරෙනවා කියන්නේ සමහර මේ ධර්මයේ සඳහන් වෙනවනේ කලකිරීම ගැන. නිබ්බිදාව කියලා කියන්නේ අවබෝධයෙන් කලකිරීම. ඒ කියන්නේ නිකන් බලාගත්තොත් බලාගෙන මේකක්වත් වැඩක් නැහැ කියලා. ඒ කලකිරීමක් නෙමෙයි. එතකොට සමහර මේ කලකිරෙනවා කියන එක තේරුම් අරන් තියෙනවා. ප්‍රශ්නයක් ආවම නිකන් ඔක්කොම එපා වෙලා මට ගෙවලුත් එපා වෙලා පවුලත් එපා වෙලා මට මේ ඔක්කොම එපා වෙලා තියෙනවා කියලා. ඒ ධර්මයේ අවබෝධයෙන් කලකිරීමක් නෙමෙයි. ඒ ජීවිතයේ දිනදා ඇතිවන ප්‍රශ්න ඉදිරියේ මනසෙන් කඩා වැටීමක්. අටලෝ දහම ඉදිරියේ සැලෙන එකක්. ඒක තුල ධර්මය අවබෝධ වීමක් නෙමෙයි. ධර්මය අවබෝධ වෙන ධර්මයේ සඳහන් නිබ්බිදාව ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දැකීම. කෙනෙක් පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ගැඹුරින් සිහි කරනවා. එයා මේ කයේ යථා ස්වභාවය හොඳට නුවණින් විමසනවා. එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකිනකොට ඒ තුල නොයැලෙන කෙනෙක් වෙනවා. අන්න ඒක තමයි නිබ්බිදාව. ඒ නොයැලෙනකොට නිබ්බින්දං විරජ්‍යති. විරාගය ඇති වෙනවා. විරාගා විමුච්ඡති. අන්න එතකොට හිත පංච උපාදානස්කන්ධයෙන් මිදෙනවා. ඒක අවබෝධයෙන් භාවනා කරලා විදර්ශනා වඩලා අවබෝධයෙන් ඇති වෙන කලකිරීම. ඒ කලකිරීම ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධය ගැන. ඒ නිසා පින්වතුනි ධර්මයේ සඳහන් සමහර වචන මේ කලකිරීම, එපා වීම, අසුභය සමහර එක දවසක් ගිහිල්ලා භාවනා වඩලා අසුභ භාවනාව එක දවසයි ඇස් පියාගෙන පැය භාගයක් අහගෙන ඉඳලා නැගිටපු ගමන් ඔක්කොම එපා වෙලා වගේ රඟපාන. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා එක්ක ස්වාමියාත් එපා වෙලා, දරුවොත් එපා වෙලා පහුවදාට මහාන වෙන්න ඕන කියනවා. ගෙදර හරියට කාලා ඇඳලා ඉන්නේ නැහැ. ළමයි ගැනත් මට මේ ඔක්කොම එපා වෙලා තියෙනවා, මම මේ ඔක්කොම අතහැරලා යනවා, මේ ඔක්කොම කරුණ මෙන්න මෙහෙම ප්‍රශ්න ඇති කරගෙන පවුල් අවුල් කරගෙන සමහර ඒ වගේ දේවල් එක්ක සමහර ස්වාමීවරු අපි දන්නවා අපි ගොඩාක් ලංකාවේ බණ කියලා භාවනා වැඩසටහන් කරලා මිනිස්සුන්ට ධර්මයෙන් උපදෙස් දීලා අපි දන්නවා සමහර ස්වාමීවරු ඇවිල්ලා කියන අනේ හාමුදුරනේ අපේ නෝනා අපි භාවනා පන්ති වලට ඇරියා, හරියට පන්සල් ගියා, භාවනා කරන්න ගියා. දැන් ගෙදර හැසිරෙන හැටි දැක්කාම අපිටත් ධර්මයේ පාවෙනවා. එතකොට අපිට පේනවා මේ අවබෝධයක් නැතුව හැසිරීම තුල ධර්මයේ තැන් වලින් අහලා සමහර දවසක් දෙකක් භාවනා කළා, එක්ක සතියක් කොහේ නතර වෙලා භාවනා කරනවා. ආරණ්‍යයකට ගිහිල්ලා සතියක් නතර වෙලා භාවනා කළා, ගෙදර එන්නේ අමුතුම චරිතයක් රඟපාගෙන ඉන්නේ ගෙදර. ගෙදර ආපෙලේ ඉඳන් අඩිය තියන්නේ පියවරෙන් පියවර ගෙදර සක්මන් කරන ඉරියව්වෙන් තමයි ගේ ඇතුලේ යන්නේ. එතකොට මේ වගේ සමහර අවබෝධයක් නැතුව ජීවිතේ හැසිරීම තුළ ගොඩාක් ප්‍රශ්න ඇති කරගන්නවා. මතක තියාගන්න මේ ධර්මයේ බුදුහාමුදුරු කියන්නේ මහණෙනි බුද්ධ ශාසනය කියන්නේ මහා සාගරය වගේ නේද? මේ ධර්මයේ කරා යන පිරිස අනුකුබ්බ සික්ඛා, අනුකුබ්බ කිරියා, අනුකුබ්බ ප්‍රතිපදා මහා සාගරයට බහිනවා වගේ පියවරෙන් පියවර සීලයක පිහිටලා
ධර්මයේ දියුණු කරමින් ඉස්සල්ලා සද්ධානුසාරී වෙනවා. ඊට පස්සේ ධම්මානුසාරී වෙනවා. ඊට පස්සේ සෝවාන් වෙනවා. ඊළඟට සකදාගාමී මාර්ගයේ වඩනවා. සකදාගාමී ඵලයටපත් වෙනවා. ඊළඟට අනාගාමී මාර්ගයේ වඩලා අනාගාමී මාර්ගඵල හතරෙන් තුන්වෙනි අනාගාමී ඵලයට එනකොට තමයි කාමරාග පටිඝ නැති වෙන්නේ. පංචකාමයන් ගැන තියෙන ඇල්ම, පටිඝයේ අරමුණු එක්ක ඇතිවන ගැටීම, තරහ යන ස්වභාවය සම්පූර්ණයෙන් නැති වෙන්නේ අනාගාමී. එතකන් බුදුහාමුදුරුවෝ ගිහි ශ්‍රාවක ගිහි ජීවිතවල තමන්ගේ පෞල් ජීවිත ගත කරගෙන අවබෝධයෙන් ජීවත් වෙච්ච සිදුවීම් සඳහන් වෙනවා. බණ අහපු ගම ධර්මයේ අඩු ගානේ සෝවාන් පියා අහලකටවත් වෙන්න කලින් සියල්ලට කලින් අතහැරලා ඒ වගේ පෞල්වල ලොකු ප්‍රශ්න ඇති කරගෙන ඒ තුලින් වෙන්නේ අන්‍යාගමිකයන් පවා බුදුදහමට සමහරව නිගා කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අයියෝ ඔයාලගේ බුදුදහම මෙහෙමයි. ඔය ඔක්කොම නිකන් අනිත්‍ය අනිත්‍ය කිය මොකක්ද කියලා සමහරව එහෙම හිතන්නේ. අර පිටින් තියෙන අනිත්‍යයි දුකයි අනාත්මයි මෙන්න මේ වචනේ පිටින් දැකලා ධර්මය ගැන වැටහීමක් නැතුව හැසිරෙන්නේ අය තුළ. ඒ නිසා පින්වතුනි ධර්මයේ හැසිරෙන බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා තමයි සැබෑ ලෙසම ලෝකයේ අනෙක් සියලු දෙනා මුලාවක ඉන්නේ. ඒ හැමෝම අනිත්‍ය දේ නිට්ටයයි කියන දෘෂ්ටිය බැසගෙන දුක් දේ සැපයි කියන වැරදි දෘෂ්ටිය බැසගෙන අනාත්ම දේ ආත්මයි කියන වැරදි දෘෂ්ටිය බැසගෙන අසුභ දේ සුභයි කියන වැරදි දෘෂ්ටිය බැසගෙන අවිද්‍යාව තුළ ලෝකයා ජීවත් වෙනවා. ඒ නිසා තමයි මිනිස්සු අටලෝ දහම ඉදිරියේ කම්පා වෙන්නේ. හැබැයි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් ධර්මයේ තුලින් ජීවිතය විමසලා මෙනෙහි කරලා යෝනිසෝ මනසිකාරයේ දලා අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක් දේ දුක් වශයෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන්, අසුභ දේ අසුභ වශයෙන් දකින්න කෙනා ජීවිතයේ යථාර්ථය දකිමින් අනෙක් සියල්ලන්ට වඩා අටලෝ දහමෙන් කම්පා නොවි අකම්පිත බුදුහාමුදුරුවෝ පෙන්වුවේ පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං ක්‍රීමං ඒතං මංගල මුත්තම. විරාජමානව ජීවත් වෙන බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයා ලෝක ධර්මතාවයේ ඉදිරි අටලෝ දහම ඉදිරි එයා විරාජමානව ඉන්නේ. ඒක මංගල කාරණයක්, ඒක උතුම්ම කාරණයක් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්. ඊළඟට ලෝකේ ඉන්න ධනවතා, අපි ධනවතා කියලා දකින්නේ සල්ලි වලින්. එයාගේ තියෙන ධනෙ මිල මුදල් වලින් වස්තුයි. බුදුහාමුදුරුවෝ කියන්නේ ධනවත්ම කෙනා ධර්මී ගොඩනගාගත්ත කෙනා. සද්ධා ධන, සීල ධන, හිරියොත්ප්ප ධන, සුත ධන, ත්‍යාග ප්‍රඥා, සත්තාරි ධන. අන්න බුද්ධ ශාසනයේ ඉන්න ධනවත්ම කෙනා ලෝකයේ අනිත් සියල්ලන්ට වඩා බොහොම සතුටින් ඉන්න ධනවත්ම කෙනා. අන්නේ ආර්ය සත්‍ය සත්තාරි ධනයේ ජීවිතයට ඇති කරගන්න බොහොම සතුටින් ජීවත් වෙන්න. ධාර්මිකව හම්බ කරගන්න. ඒවා භුක්ති විඳින්න. කුණුකමට ජීවත් වෙන්න එපා. ඒවා භුක්ති විඳින්න. දන් දෙන්න. තමා බොහොම ජීවිතේ මනුස්ස ලෝකෙ ඔබ ඉන්න බොහොමකට කාලය ඇඳලා ජීවත් වෙන්න. ධාර්මිකව බොහොම සතුටින් ජීවත් වෙන්න. හොඳට පින්කම් කරගෙන ඉන්න කාලේ. ඒ පිනේ තුල මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න ලොකු උත්සාහයක් විදියක් ගන්න. ධාර්මිකව ධර්මාවබෝධය කරා යන උත්සාහ ගන්න. ඔබ හැම දිනකටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන පෙර අප්‍රමාදව සද්ධා දීගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවෙන් ධර්මානුශාසනාවෙන් අපි රැස් කරගත් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දෙවියන්සෙයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා දෙවියන් පින් දෙන්නේ. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. විශේෂයෙන් අද මේ ධර්ම දේශනාවේ පින් බල දායකත්වය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ වාසය කරන චාමික ලසිරුද සිල්වා මහත්මයා, ඒ වගේම මේ බිරිඳ සෙව්වන්දිද සිල්වා මහත්මිය, ඒ වගේම පුංචි පුතු ෂෝන්ද සිල්වා පුතණුවන් ඇතුළු හැම දෙනාටම
නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ සැලසේවා. ලෞකික ලෝකෝත්තර දියුණුවම සැලසේවා කියලා ආශිර්වාද කරනවා. එයාගේ උතුම් අරමුණ තමයි ඔක්තෝබර් මාසේ 18 වෙනි දින සිය පළමු ජන්මදිනය සමරන ඒ පුංචි පුතණුවන්ට ෂෝන්ද සිල්වා පුතණුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය සැලසේවා. ඒ වගේම දරුවගේ අනාගතය සාර්ථක කරගන්න සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියන උතුම් ආශිර්වාදය. එහෙමනම් මේ දෙමව්පියන්ට සුජීවත් වෙන්න පවුල හැම දිනාටමත් උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේගේ සියලු ඥාතීන් සාදුකාර දෙවි මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වේවා. මියගිය ඥාතීන් සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඔබ හැම දිනාටම ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.